දාගත්ත 49000ක පේනවා ඉතින් දින 12/17 අද 17 වෙනිදා දෙසැම්බර් 17 මට ඒකට ඇවිල්ලා තියෙනවා බෝනස් එකක් ඔයගොල්ලන්ට මෙතන පේනවනේ මැද තියෙන්නේ. කියන්නේ ප්‍රෙස් ඩිපොසිට් බෝනස් එක ඇවිල්ලා තිනවා. ඔයගොල්ලෝ ඔක දා රෙජිස්ටර් වෙන්න මේ රානා SL කියන එක දාලා ප්‍රොමෝ කෝඩ් දාලා රෙජිස්ටර් වෙන්න ප්‍රෙස් ඩිපොසිට් බෝනස් එක 49000ක් ඇවිල්ලා තියෙනවා. මම ඒක ගන්න විදිහ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. කොහොමද බෝනස් එක අපේ රියල් account එකට ගන්න කියලා. ඔයගොල්ලෝ යන්න මෙනු එකට. right. මෙනු එකට ගියාට පස්සේ මෙනු එකේ ඉන්න මෙහෙම කෙරවලටම යන්න. කැසිනෝ තියෙනවා, මෙතන ගේම්ස් තියෙනවා. අද කියලා තියෙන අද එකට ගිහිල්ලා මෙතන තියෙනවා ප්‍රොමෝ කියලා එකක්. පේනවනේ? ප්‍රොමෝ කියන එකට ගිහිල්ලා එකේ තියෙනවා බෝනස් කියලා මෙතන 1 2 5 වෙනියට බෝනස් එකට යන්න. මේ ත්‍රිබල් 8 ස්ටාර් එකේ මම කියන්නේ සිග්නල් චුට්ටක් අඩුයි. මේ තියෙන ඕගොල්ලන්ගේ ප්‍රෙස් ඩිපොසිට් බෝනස් ෆෝ ස්ලොට්. ඒ කියන්නේ කැසිනෝ ගේම් වලට. කැසිනෝ කියන්නේ ලයිව් කැසිනෝ නෙමෙයි ස්ලොට් ගේම් තියෙන්නේ. තියෙන X ගේම් කියලා ත්‍රිබල් මම එක වෙන්නනම් ඒ ගේම් මොනවද කියලා. අපි දැන් 49000ක් තියෙනවා. 49000 අපි සෙල්ලම් කරන්න ඕන මෙතන තියෙනවා 17,15,000ක්. ඒ කියන්නේ එච්චරක් කියන්නේ මේ 49000න් මේ රූල පිරෙනකම සෙල්ලම් කරන්න ඕන. එතකොට තමයි මේක ඒ සෙල්ලම් කරනකොට අපේ මෙතන මේ රීමෙන් බෝනස් කියලා තියෙන්නේ. ඒ බෝනස් එකේ කීයක්ද තියෙන්නේ කියලා තියෙන්නේ ඒ මුදල අපිට රියල් account එකට ඔටෝම එනවා. එන්නේ 2025 12/24. ඒ කියන්නේ මේක දින කාලයක් තියෙනවා. ඒ කාලේ ටයිම් එක ගෙවුනට පස්සේ ඉතුරු වෙලා තිබ්බොත් අපේ එකට එනවා. නැත්තම් එන්නේ නැහැ. මම සෙල්ලම් කරගෙන යනකොට පෙන්නන්නම්. මෙතන මේ බෝන වැඩි වෙන ගාන. මේ අපි එහෙනම් බලමු. අද පොඩ්ඩක් සෙල්ලම් කරන්න මට දින ගොඩක් තියෙනවා. 17 කියන්නේ දවස් 3යි 7ක් තියෙනවා. පොඩ්ඩක් සෙල්ලම් කළා. ඒ කැසිනෝ ස්පෝර්ට් කැසිනෝ එක දාගන්න සමහර ස්පෝර්ට් එකට දාගන්න ඒක බෙට් කරන්න ඕන. මම දාගන්නේ මේ ස්ලොට් ගේම් වලට. මේ ගේම් තමයි ඒකෙන් සෙල්ලම් කරන්න පුළුවනේ. සමහර දේවල් බෑ ක්‍රැෂ් එහෙම ගහන්න බෑ. එතකොට එක එක ගේම් වර්ග කිහිපයක් තියෙන ඒවා ගහන්න බෑ. ඒ බෝනස් එකේ මේ Apple Fortune ඒ වගේ දේවල් ගහන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ස්ලොට් ගේම් ගහයි ඇකි. මම මෙතන අන්ඩයන් ඔව් කියන එක පොඩ්ඩක් ගහලා පෙන්නන්නම්. වීඩියෝ එක ගොඩක් දික් වෙයිද දන්නේ නැහැ. මම හැමුණොත් මැදින් කපනවා. සෙල්ලම් කරලා බලමු. right C ඉඳන් පටන් ගමු. අපි එතකොට 17 ලක්ෂ ගුණයක් සෙල්ලම් කරන්න ඉපේ මේ 49000 ඉතුරු කරගෙන අමාරු වැඩක්. ගොඩක් අමාරු වැඩක්. try කරලා බලමු. මම මුලින්ම දානම් 7. ඒක නෑ. යන පැත්තට අල්ලනවා. right 7 යන්න ඕන තව වට දෙකකින් විතර. 2යි 3යි 4යි 5යි මම ඩබල් කරනවා දැන්. දැක්කනේ මේ සාමාන්‍යයෙන් 7 එකට මැදට අල්ලන්න එපා. එනවා අඩුයි. මම ඕව එකක් ගන්නවා ආයේ මැද ගන්නවා. දැක්කද? එහෙම මේක ඉන්නකොට පොඩ්ඩක් අල්ලගන්න ලේසි. ආයෙත් 7 ගියා. දැක්කද? ස්මෝල් ගියා. බිග් ගියා. දැන් ආයේ බිග් යනවා. ඒ කියන්නේ මේ ගහන එක නෙමෙයි අපි ගහන එක නෙමෙයි මේගොල්ලෝ අනිත් පැත්ත කරකවන්නමනේ හදන්නේ. මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම අර බෝනස් එක මේ මොකක් කරේ දාගන්න හින්දා මේකට ඇප්ලයි කරන්නේ. තාමන් නැත්තම් මේ ඔය 1x කියන තිබෙන ඔය X ගේම් ටික ස්ලොට් ගේම් ඒවා
සාමාන්‍ය රෙකමන්ඩ් කරන්නේ නැහැ. සිග්නල් පොඩ්ඩක් මදි. ආය 7 ගියා දැක්කද? 7 ගහන බලන්න. මම 400ට 500 කරනවා. දැක්කද ලොස් එකක් කවර වෙලා ආවා. මම මෙහෙම කියලා මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේක පොඩ්ඩක් කනකුඩා ගේම් එකක්. රයිට් මම දැන්ට මේකෙන් අයින් වෙනවා. ඕගොල්ලෝ ඒ වගේ මේක සෙල්ලම් කරපුවා දැන් මේ ස්කැච් කාඩ් කියලා තියෙන්නේ. ඒකත් පුළුවන්. සූර්ලා බලන්න වින් එක එනවද නැද්ද? මේක 400ක් අවශ්‍ය. එකට 3ක් ආවා. ටක් ඩබල් කරනවා. මේක 400ක් ආවා. මේක ඩබල් කරනවා. ඕගොල්ලෝ ඩබල් කරන්න එපා. ඕගොල්ලෝ මේක පොඩියට ගහලා සෙල්ලම් කරන්න. දැන් මගේ රුපියල් 2000ක් අඩු වෙලා තියෙන්නේ. ඒක එක්දස් 600ක් ආවා. ඒක මොකද මේ නංගුරම කෙලින් අතරත් හිටියා හරහටත් හිටියා. ඒ වගේ තව සෙල්ලම් කරන්න පුළුවන්. සෙල්ලම් කරන්න බැරි ගේම් එකක් ඔයගොල්ලෝ පෙන්වන්න දැන් මේ බාන්න ගේම් එකේ මයිනස් කියලා දුන ඒක සෙල්ලම් කරන්න එදින ඒක රියල් account එකට යනවා. ඒ කියන්නේ මේක ස්ලොට් ගේම් ගන්න පුළුවන්. මේකට දැන් මේ white and gold ඒක නෙවුවා තීරුව නැගගෙන යන්න තියෙන්නේ. ඒ හින්දා ඒව සෙල්ලම් කරලා දෙන්නේ නැහැ. හිතන හැටියට. ඒ හින්දා දෙන්නේ නැත්තේ. දැන් මේ ඩයිස් එක පොඩ්ඩක් සෙල්ලම් කරමු. ඇති වීඩියෝ එක ඇති කියලා හිතනවා. මොකද විනාඩි 7ක් ඇවිල්ලා තියෙන්නේ. මම මේක තප්පරපත් සෙල්ලම් කරලා අදට වීඩියෝ එක අවසන් කරන්න. ඒකත් ලොස්. මම පෙන්නන්න දැන් අතන වැඩි වෙලා තියෙන විදිය. ඒ කියන්නේ අපි කී ගුණයක් සෙල්ලම් කරලාද කියලා මෙනු එකට යන්න මෙතන තියෙන බොනස් එකේ. දැන් අපි මේ 27400ක සෙල්ලම් කරලා තියෙන්නේ. මම පෙන්නන්න මෙතන 27400ක සෙල්ලම් කරලා තියෙන්නේ. මෙතන මේ පේන්නේ. ඒක මෙතෙන්ට එනකම් පිරෙන්න ඕන. එහෙනම් හැමෝටම ජය වේවා. මොන හරි දෙයක් දැනගත්තා නම් ලයික් එකක් කරලා කමෙන්ට් එකක් දාලා subscribe කරලා යන්න. එහෙම කරනවා නම් හොඳයි. මට පොඩි support එකක් වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. සල්ලි පරිස්සමින් ගේම් එක සෙල්ලම් කරන්න. හැමෝටම සුබ දවසක්.